එලාර සහ දුටු ගැමුණු. එක් කලක ලක්දිව රජරට පාලනය කළේ එලාර නම් ඉතා සාධාරණ මහලු රජෙකි. ඔහු යුක්තිය වෙනුවෙන් තම පුත්‍රයාට පවා දඬුවම් කළ අයෙකි. මේ අතර දකුණේ රුහුණේ විසූ ගැමුණු නම් තරුණ කුමාරයා මුළු රටම එක්සේසත් කිරීමේ අරමුණින් යුද සේනා සංවිධානය කළේය. ගැමුණු කුමාරයා දස මහා යෝධයන් ඇතුළු මහා සේනාවක් පිරිවරාගෙන රුහුණේ සිට අනුරාධපුරය දෙසට ගමන් කළේය. සතුරන් වුවත් දෙපාර්ශවයම සටන් වැදුනේ ගෞරවනීය අයුරිනි. අවසානයේ ගැමුණු කුමාරයා සහ එලාර රජු ඇතුන් පිට නැගී මුහුණට මුහුණලා ද්වන්ද්ව සටනක නිරත විය. සටනින් ගැමුණු කුමාරයා ජය ලැබූ අතර එලාර රජු මිය ගියේය. නමුත් ජයග්‍රහණයෙන් උදම් නොවූ කුමාරයා පරාජිත රජුගේ වීරත්වයට ගරු කරමින් ඔහු වෙනුවෙන් ස්මාරකයක් ඉදිකර මුළු රටම එක්සේසත් කළේය.